වෙල්කම් ටු මයි channel. අද වීඩියෝ එකෙන් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ තුන්වෙනි වරටත් පැවැත්වුණු World Motorcycle Day එකේ STF රයිඩ් ටීම් එක දාපු වැඩ කැලි සෙට් එකක් තමයි අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් වීඩියෝ කරන කරන් ඉඳලා අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් වෙනද වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එක වෙත. අද මම ඔයාලට අරන් ආවේ වෙනද ගේනට ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. 90 degrees team එකයි ඒ වගේම Evans ආයතන වගේ STF එක සම්බන්ධ වෙලා මේ කරන සුපිරි වැඩේ තමයි World Motorcycle Day celebration. මේක මේ පාරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ඒකේ STF වැඩ කැලි සෙට් එකක් තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න කියලා මං ඉල්ලන ගමන් අපි දැන් එහෙනම් මෙයාලගේ වැඩ කැලි සෙට් එක බලලාම කතා කරමු. අපි මේක ලස්සන ස්ටයිල් එක මේක හරියට මෙහෙම නෙමෙයි බලාගන්නේ. බලකායේ බයිසිකල් 15යි එක පැත්තට 15යි හෝන්ස් ටික එක්ස්චේන්ජ් එකේ කොම් ටික චේන්ජ් එකේ මාර එකක් එන්නේ. ඈත ඉන්න මේක බලද්දි හැප්පෙනවා වගේ තේරෙන්නේ. නමුත් එකට ආන්ට මේ වැඩේ යනවා. මේක මෙහෙම නෙමෙයි. ඈත ඉන්න බලනවා. නමුත් ඉඩ ගඩත් එක්ක මෙහෙම බලන්න වෙලා තියෙනවා. අපිට ප්‍රධාන පාර වහගන්න පුළුවන් කම තිබුණා නේද? අපි අපොලසනල නගලමු. ශ්‍රී පොලිස් විශේෂකාරය බලකාය. ඉන්නේ නැත්නම් විස්කා මෙලෙස ඉවත් කරනවා. මේ යන්නේ කොන්ට්‍රැක්ට් ටීම් එකේ මේකලගේ වෙනම ස්ටයිල් එකක් ගන්න මේක බයිසිකලේ එක විතරක් මෙතන ෂූටින් වලදී තමන්ට බයිසිකලේ අවශ්‍ය විදියට බැලන්ස් කරන්න සමහර අපිට තව කෙනෙක්ට ඕනොත් ප්‍රථම ආදාන දෙන්නානේ මේ යන විදිහට මේ යන රයිට් එක මාර ලස්සනයි කියලා මේක රයිඩ් ෂිෆ්ට් එකක් කියන්නේ ඉතින් මේකලගේ මේක මේ ස්විච් එකක් ස්විච් එකේ සම්පූර්ණ තියෙනවා ඉතින් මේක ස්විච් රයිට් මොනවා සමාදම් කරාදමු Police,
මේ රෝද උස්සකට පස්සේ ඉන්නේ අපේ තමයි ඔය අතුරු ගතිය ඊළ ධාවනය කර නතර කරන්නේ. ඉතින් මේ ලැබෙන සුළු ඉඩේ පෙරමදී වෙනුවෙන් අපි අපොලොස්සන් හදේ කපාදේ මොහු වෙනුවෙන් මේ මේස මෙර මොහු වරේ අපි ආරණ්‍ය දුරාලේ සාහිත්‍ය ස්ථානාවේ ආගමන ඕකේ බිමරකම් හැද අදිශ ළඟ පොලිස් විශේෂ කාර්ය බලකාර කණ්ඩායම තමයි වෙනස රෝගී මේ ඉදිරිපත් කරන්නේ. ප්‍රතිපාදන නැතුව ලොකු දේවල් කරන කට්ටියට ස්කිල් කියලා දෙනවා. ඉතින් ඒ වගේම දාන වැඩ මාන වැඩ ටිකක් තියෙන්නේ. මේ ඔක්කොම වඩා හොඳ වැඩ ගන්නද මේගොල්ලෝ කරන්නේ හැම ස්ටාර්ට් එකක්ම ගන්නේ වැලි පොළවේ කරන්නේ. සාමාන්‍ය ලෝකේ මේක කරන්න ඕනේ මස් කියලා තියෙන්නේ කාබට් එකේ විතරයි. ප්‍රොෆෙෂනල් ලෙවල් හයි කැපැසිටි කරනවා කාබට් එකේ තමයි ස්ටාර්ට් කරන්නේ. නමුත් ශ්‍රී ලංකාවේ එක එක දේවල් අනුව මේගොල්ලෝ තනිකර ලොකු ක්‍රවුඩ් එකක කරන්නේ. හැඩල් අය ගෲප් එකට නෑ. ඉතින් මාර ගේමක් කරලා සීකියක් ටිකින් හදලා ගන්නවා වගේ ලස්සන දෙයක් ගන්න ඇත්තටම බයලා ඉන්නේ මොකද මේ තන අඩුයි මොටර් සයිකල් එකේ පවර් එක දාන්නවා. අනිත් එක විශේෂ දේ ඔයගොල්ලන් දන්නවද මේ ඔක්කොමලා ස්ටාර්ට් කරන්නේ බ්‍රේක් බැලන්ස් නෙමෙයි ඇක්සලරේටර් බැලන්ස්. ඇක්සලරේටර් බැලන්ස් කියන්නේ ඒක කාටවත් එහෙමයි කියලා කියන්න බෑ. බ්‍රේක් බැලන්ස් අපේ කකුල තියෙන කොච්චර ඕවර් පොයින්ට් ආවත් පොඩි සිග්නල් එකක් දුන්නොත් බයිකෙන් කොච්චර උඩනවත් එයාලා කට් කරලා බබා වගේ පාත් වෙනවා. නමුත් ඇක්සලරේටර් බැලන්ස් කියන්නේ ඕවර් එක වෙද්දී ඇක්සලරේටර් අතෑරගෙන සමහරවිට ඕවර් යන්න පුළුවන් ප්‍රමාණය 80ක් කියලා තමයි
අන්තර්ජාලයේ ටෙක්නීෂියන්ලා කියන්නේ ස්ටන්ට් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා කියන්නේ. නමුත් ඒ වගේ රිස්ක් එකක් කරන් තමයි සෙල්ලම් කරේ වුණාට කිසිම පොඩ්ඩක් එහෙම කැම්ප් එකේ පාස් අවුට් එකට යද්දී අපි ඉස්සරහ බරක් ඉද්දිත් මම අනිත් පැත්ත හැරලා බලනවා. එතන මේගොල්ලන්ගේ මේ ඉන්න මාතුරු මේගොල්ලන්ගේ මේ CA මාතුරු SQ මාතුරු ඊළු කරනවා. ඉතින් ඒ වගේ මාරයි. මේ මගේ ටීම් එක ෆස්ට් ටීම් එකේ මෙයාගේ තමයි වචන ටික අහන්න ඕනේ. මේ විදියට නැත්නම් මේ විදියට දැන් පොඩ්ඩක් විශ්‍රාම අරන් ඉන්නේ. ඉතින් ටීම් ගොඩේරි ඔබතුමා තමයි කියන්න මේක කොහොමද ඉතුරු ටික මේ මොකක්ද උනේ කියලා. අපි මේ රාජකාරී කරන්නේ මේ විදිහෙන් ඉඳලා දැන් කණ්ඩායම. මේ ඔක්කොම රාජකාරී ඉදිරියට යන රාජකාරී වලින් පරිපාලනය මොකක්ද අවුත් මොන විදියක් කරන්නේ. නැත්නම් ඒක ඉස්සන් ටීම් එකක් කියන්නේ ටීම් එකේ මේ ඔක්කොම රාජකාරී ඉස්සරහින් මතක තෝතම මේ දුරු කටයුතු නැතිවට ඒ වගේම මේ යතුරුදේ රාජකාරී කරලා යදාගන්නවා යතුරුදේ ඉස්සරහට කරනවා. මේකත් එක්ක මම අභිමානයක් කියනවා විකාර බල කායක නිවැරදි හඳුන්වලා දීලා අද දවසේදී යම් මොන හරි දෙයක් මට්ටමක අපි ඉන්නවනම් ඒකේ මූලික ආරම්භය දුන්න 2014 වර්ෂයේ දුක් කෙලියන සෙන්ටර් වල තුමා හොඳයි ඉතින් අපි ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සියලුම රයිඩර්ස්ලා ඉන්න පොඩ්ඩක් ඉස්සරහට හමු වෙන්න. ඉවර නැහැ 90 ඩිග්‍රීස් ඉන්නවා තාම. ඉතින් මේ හැම දෙයකම ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ මේ ස්ටන්ස් වල දැන් ඉන්න පුහුණුකරුවෙක් හැම දෙයක්ම කරන එක්කෙනෙක් තමයි මේ ඉන්නේ. මෙතන චූටි කම්ප් එකක් දාලා පොඩි වීඩියෝවක් කරා. අර ග්‍රවුන්ඩ් එකේ කොහොම නෙමෙයි ලොකු ජම්ප් ගන්න ඉතින් මම කැමති. ඔයාගේ කටහඬින්ම මේ දැනගන්න. අද දවසේ ගන්න මොකද ඉන්නේ ෆස්ට් ටයිම් වර්ල්ඩ් මොටර් සයිකල් ඩේ සමග එකතුනේ. ඒක අපිට නිතරම හම්බ වෙන කට්ටියක්. මොකද කරන්න කියන්නේ තියෙනවා. අවස්ථාව ලබා දෙන්න ස්ටුඩියෝවලට අපලගේ සාමික දුක්ක මොකද මේ අපි ඇවිල්ලා විශේෂ කාර්ය බලකාරී සංග්‍රාමික අපි වෘත්තිමය වශයෙන් මේ ක්‍රියාවේ නාවා අපි හිතපු නිර්ධාරිත මල්ලා ඒක අමතරව ડોක්ටර් ගිනිකේසව මතක් කරගන්න මේ ගිනිකේසවගේ සංකල්පයකට අනුව අපි ඉස්ටචූට් අනුව දුන්න විශේෂ කාර්ය බලකාරී. එතකොට මේ අනුව දුන්න කාර්යනම් මේක විශේෂ කාර්ය බලකායත් සංදර්ශන කියන නාමය බබලවන්න විශේෂ කාර්ය බලකායේ නම හිතගෙන කියන්න අපිට මුල් අත්පොත් දුන්නේ මිස්ටර් ජූඩ්. එතකොට මේ දුන්න මුල් අත්පොතෙන් අපිට චුට්ට යම් දෙයක් ඉස්සරහට වඩා කරනවා කියලා මම විශ්වාස කරනවා. ඒක ඕගොල්ලෝ දකින්නද කියලා මම හිතනවා. අපිට පුළුවන් උපරිම අපි දෙයක් දුන්නොත් අපිට විශේෂ කාර්ය බලකායේ තියෙන විශේෂත්වය තමයි අපිට ටාස්ක් එකක් දුන්නොත් අපි ඒක කොහොම හරි ඇචීව් කරනවා. ඒක වචන දෙකක් නෑ. අපිට පුළුවන් ඕක බැරි වුණා අපි අනිවාර්යයෙන්ම විශේෂ කාර්ය බලකාය කියන්නේ දුන්න ටාස්ක් එක 100% අනිවාර්යයෙන්ම ඉවර කරනවා. ඉතින් අපි හිතනවා අපිට පුළුවන් කරන අපි මෙතන දුන්නා. ඕගොල්ලන්ගේ සපෝට් එකක් අපිට ලැබුණා. ඉතින් බොහොම ස්තුතියි. අද වගේ දවසක්. එතකොට ලෝක යතුරුපැදි දිනය. එතකොට ඒක ලෝකයේම සමරති මේ ලංකාවට මේක අනුන්වලා දීලා මේ වගේ ලස්සන වැඩක් වර්ඩ්ලත් එක්ක එකතුලා තව ස්පොන්සර්ස්ලාත් එක්ක එකතුලා මේක ලස්සන වැඩක්. මේ ලස්සන වැඩේ අද ලස්සන කරගන්න අපිටත් ආරාධනා කරා. ඒකට ස්තුතියි. මේ ලස්සන වැඩේ මෙතනට විතරක් නවත්තන්න එපා. ඉල්ලනවා මේක ඉස්සරහට කරගෙන යන්න. මේක සංවිධානය කරපු සියලුම දෙනාට හදවතින් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ තව ලස්සන වැඩ යතුරුපැදි කරුවන්ට යතුරුපැදි ක්ලබ් වලට අවශ්‍ය එනර්ජි එක මේකෙන් ලැබෙනවා. ඒකට ඒ තුල තව සමාජ බිහි වෙනවා යතුරුපැදි. රටවල් ගත්තොත් මේ රටවල් වල විශාල යතුරුපැදි සමාජ තියෙනවා. ලංකාවෙත් දැන් ඒක තියෙනවා. තව ටිකක් මේක අපි තව වැඩිපුර බලා ගන්න අපිට වාසනාව තියෙයි. තව ටික කාලයක් ඉස්සරහට යද්දී ඉතින් ඒ හැම දෙයකම මේවා මුල් අඩි දාලා මේ දාපු අඩි තාලම තාමත් විශිෂ්ටයි. ඒකට නැවත වාරයක් අපි ස්තුතිවන්ත වෙනවා. ඒකට ආදරේ. ඉතින් අපි මේ අවස්ථාව ලබා දීම ගැන නැවත ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.